ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ සෑම රටකම වගේ තියෙන දේශගුණික කලාප වලින් එකතු වෙලා හැදිලා තියෙන ලස්සනම ලස්සන පුංචි දූපතක්. සංචාරක පාරාදීසයක්. ඉතින් මේ පුංචි රටෙත් අපෙන් සැඟවිලා තියෙන අපි අතර වැඩිය ප්‍රසිද්ධ නැති සංචාරය සඳහා ඉතාමත් යෝග්‍ය සුන්දර ගමනාන්ත රාශියක් තියෙනවා. ඉතින් ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි වනසතුන් නැරඹීමට යාම. මේ සඳහා ගොඩක් වෙලාවට ඔවුන් තෝරාගන්නේ මින්නේරිය යාල වගේ වනෝද්‍යානයන්. නමුත් ලංකාවේ තියෙන විශාලතම ජාතික වනෝද්‍යානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර තාම එතරම් ප්‍රචලිත නැති වනෝද්‍යානයක්. ඔව්. ඒ තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානය. වර්ග කිලෝමීටර 1317කින් සමන්විත ලංකාවේ වැඩිම කොටි ඝනත්වයක් වෙසෙන විශාලතම වනෝද්‍යානය තමයි විල්පත්තුව. ඉතින් මේ විල්පත්තුව කියන නම හැදිලා තියෙන්නේ විල් 10ක් කියන අර්ථය එන විදිහට. ඒ කියන්නේ පත්තු කියන්නේ දෙමළෙන් 10ට. ඉතින් විල් 10කින් සමන්විත මේ වනෝද්‍යානය වනසතුන් විශාල සංඛ්‍යාවක් වෙසෙන අතිශයින් සුන්දර දැකුම්කලු පරිසර කලාපයක්. ඉතින් දැන් ඔයාලා බලයි මේ පිටිසර ගමකට වෙලා vlog එකක් කර කර හිටපු මම travel vlog එකක් පටන් අරන්ද කියලා. නැහැ ඉතින් මේක අපේ ගෙදර කට්ටියත් එක්ක අපි ගියපු ට්‍රිප් එකක්. ඉතින් ඔයාලට පෙන්නන්න ලස්සන දේවල් ගොඩක් තියෙන නිසා තමයි vlog එකක් කරන්න හිතුවේ. ඉතින් අපි විල්පත්තු ගමනෙන් පස්සේ ආවේ කල්පිටියට. කල්පිටිය කියන්නේත් විල්පත්තු වගේම වැඩිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ නැති ලංකාවේ තියෙන අතිශයින්ම සුන්දර වෙරළ තීරයක්. ඉතින් කල්පිටිය ගොඩක්ම ප්‍රසිද්ධ කයිට් සර්ෆින් වලට, ඒ වගේම ඩොල්ෆින්ලා බලන්න, තල්මස්සු බලන්න ඉතාමත් යෝග්‍ය මුහුදු කලාපයක්. ඒ වගේම කල්පිටියට ආවොත් ඔයාලට පුළුවන් බත්තලංගුණ්ඩුව දූපතට, උච්චමුනි තුඩුවට බෝට්ටුවෙන් යන්න. ඒ වගේම විනෝද වෙන කෙනෙක්ට තවත් ගොඩක් ඇක්ටිවිටීස් තියෙන ප්‍රදේශයක් තමයි කල්පිටිය කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. බලන්න අපේ මේ පුංචි රට කොච්චර ලස්සනයිද කියලා. හලෝ ගුඩ් මෝර්නිං කියලා. ඉතින් ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මොහාස් ඩයරි YouTube channel එකට. ඉතින් අද තමයි අපි ගමෙන් පිට ඔයාලට ගෙන පළවෙනි vlog එක. ඉතින් අපේ vlog එකෙන් අපි ලංකාවේ ලස්සන තරක් තිබ්බොත් අපි කොහෙ ගියත් අපිට ඔයාලට පෙන්වන්න හොඳයි කියලා හිතන දෙයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් පෙන්නනවා. ඉතින් අපි දැන් ඉන්නේ පුත්තලම. ඔයාලට පේනවා ඉතින් පුත්තලම ලුණුලේ වාය පුත්තලම ලුණුලේ වාය තමයි අපි ඉන්නේ. ඉතින් අද අපි මේ යන්න හදන්නේ කොහෙටද? අපි යන්න හදන්නේ විල්පත්තුවට. විල්පත්තුව එළුවන් කුලම එන්ට්‍රන්ස් එකෙන් සෆාරි රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද සත්තු ඉඳීද, කොහොමද විල්පත්තු සෆාරි රයිඩ් එකේ අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා ඔයාලට ඒ විදිහටම දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. subscribe කරලා තියාගන්න. ඉතින් අපි යන් දැන් අපේ ගමනට ආපහු. ඉතින් මේ තියෙන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එළුවන්කුළම එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුළට ගිහලා ටිකට් අරගෙන තමයි අපි රයිඩ් එකට නගින්න ඕනේ. මේ තියෙන්නේ කලාවය. බලන්න කොච්චර ලස්සන ප්ලේස් එකක්ද කියලා. මම හිතන්නේ වතුර අඩු කාලේට ওই බන්ට් කොටිනුත් ඔෆ් රෝඩ් වාහන වලට යන්න පුළුවන්ද කොහෙද? මම දැකලා තියෙනවා වීඩියෝස් වල දාලා තියෙනවා. ওই බන්ට් එක ක්‍රොස් කරනවා වාහන වලින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සන වැල් පාලමක් තියෙනවා කලාවට උඩින්. ඉතින් මේ පාලම ක්‍රොස් කරලා එහා පැත්තට ගියාට පස්සේ තමයි ටිකට් කවුන්ටර්ස්, එතකොට කැබ් පාක් කරලා තියෙන පාකින් එක හැම දෙයක්ම තියෙන්නේ. බලන්න වාව් නේද? ඉතින් විල්පත්තුව කියන්නේ මම ඔයාලට මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙත් කිව්වා ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වුණාට තාම එතරම් සංචාරක ආකර්ෂණයට ලක් නොවුන පැත්තක්. ඒ කියන්නේ මින්නේරිය, යාල වගේ තාම විල්පත්තුව හරියට ප්‍රොමෝට් වෙලා නැහැ. ඉතින් සංචාරකයෝ එනවා. නමුත් යාල තරම්ම ප්‍රොමෝට් වෙලා නැහැ තාම. ඉතින් යාළුවනේ මම විල්පත්තුවට ඇවිත් තියෙන්නේ මම ෆස්ට් ටයිම් තමයි. එතකොට මේ විල්පත්තුවට එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා මම හිතන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට අපි මේ ආව පුත්තලම් පැත්තෙන් තියෙන්නේ එළුවක්කුළම එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ ආපහු නොච්චියාගම එන්ට්‍රන්ස් එක තියෙනවා. මම හිතන්නේ අනුරාධපුර ඔය මැදවච්චිය පැත්තෙන් ගියාම කොහොමද ඒක තියෙන්නේ හරියටම ෂුවර් නෑ. වැරදි නම් කියන්න. ඊට පස්සේ බොරු කියනවා කියලා කමෙන්ට් අහන්න එපා. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් අපි හිතනවා සෆාරි රයිඩ් එකත් හොඳට ගන්න පුළුවන් වෙයි කියලා.
ඔන්න ඉතින් අපි රයිඩ් එක පටන් ගත්තෝ ඉස්සරහින් ඉන්න මගේ මල්ලිලා දෙන්න. ඒ වගේම අම්මයි තාත්තයි මගේ වයිෆුයි තමයි අද මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් ගයිස් විල්පත්තු ජාතික වනෝද්‍යානය කියන්නේ ලංකාවේ වැඩිපුරම කොටි ඉන්නේ. ඒ කියන්නේ කොටි ඝනත්වයක් වෙසෙන ජාතික වනෝද්‍යානය කියලා තමයි කියන්නේ. ඉතින් කොටියෝද දිවියෝද දන්නේ නැහැ. මේ දෙක ඇත්තටම මටත් පැටලලා තියෙන ප්‍රශ්නයක්. මොකද මේ අපේ ගයිඩ් කියන්නේ නම් ලංකාවේ කොටියා තමයි මේ විල්පත්තු කැලේ ඉන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය කොටියයි ව්‍යාග්‍රයයි කියන සත්තු දෙන්න පටලවගෙන තමයි මේ ලංකාවේ වනාන්තරවල ඉන්න කට්ටියට දිවියෝ කියලා කියනවා කියන්නේ. ඉතින් ඇත්තටම ලෙපර්ඩ් කියන්නේ ලංකාවේ ඉන්න කොටියටලු. දිවියා කියන්නේ වෙනම සත්තු ජාතියක්. ඔය හඳුන් දිවියා, කොළ දිවියා කියලා ඉන්නේ. අන්න ඌ තමයිලු දිවියා කියන්නේ. ඉතින් ලෙපර්ඩ් කියන්නේ ලංකාවේ කොටියට කියලා තමයි කියන්නේ. ඉතින් බලමු අපිට කොටියෙක් හරි දිවියෙක් හරි මොකෙක් හරි කමක් නැහැ හම්බ වෙයිද කියලා. ඔන්න ඉතින් මෙයාට කැමරාව දුන්නා කොටියෙක් ඉන්නවා නම් බලලා වීඩියෝ කරන්න කියලා. ඔන්න වීඩියෝ කරලා තියෙන කොටියා. කොටිය නෙවෙයි කොටි දෙනක් හැබැයි. ඉතින් යාළුවනේ මම මේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දැකපු විශේෂත්වයක් තමයි මේකේ එක එක පරිසර කලාපයන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම මීට කලින් කුමන ගිහින් තියෙනවා, යාල ගිහින් තියෙනවා සෆාරිස්. ඒ වගේ ගොඩක් වෙලාවට තියෙන එකම වගේ පරිසර පද්ධතියක්. නමුත් මේ විල්පත්තුවේ සැරෙන් සැරේට එක එක අමුතු ලෝකයන් වලට යනවා වගේ තමයි. එක වෙලාවකට සම්පූර්ණයෙන්ම වදුලා තියෙන කැලයක් අස්සෙන් යනවා. ඊට පස්සේ එකපාරටම ආයෙ වැව් ඉස්මත්තකින් මතුවෙනවා. තව වෙලාවකට මෙන්න මේ වගේ කෙලින්ම පාර තියෙනවා. ඉතින් නොයෙකුත් ටක් ගාලා වෙනස් වෙන පරිසර කලාප වලින් තමයි මේ වනෝද්‍යානය හැදිලා තියෙන්නේ. ඉතින් බලන්න මාරම වටින පරිසර කලාපයක්. සත්තුන්ට අමතරව මෙවට වටපිටාවෙත් ඔයාලට බලන්න සෑහෙන දේවල් තියෙනවා. ආවොත් මම ඔයාලට කිව්වා විල් 10ක් තියෙන හින්දා තමයි විල්පත්තුව කියන්නේ කියලා. ඉතින් බලමු අපිට විල් 10න් විල් කීයක් බලා ගන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න ඉතින් යාළුවේ මොනරෙක් ඉන්නවා පිල් විදහාගෙන. ඉතින් මම ඔයාලට මීට කලින් අපේ ලස්සන ගමේ කරපු ලොග්ස් දැක්කනම් මේ වගේ දර්ශන සෑහෙන බලා ගන්න තිබ්බා. ඉතින් මං කිව්වා මොනරු සෑහෙන ඉන්නවා ගමේ නම්. මං කිව්වා දඩාව තියෙන බල්ලෙක් තරමටවත් මොනරෙක් ගණන් ගන්නෑ ගමේ මිනිස්සෙක් කියලා. ඉතින් කොහෙදි දැක්කත් හරිම ලස්සන දර්ශනයක්. මෙතනත් ඒ වගේම මොනරු රංචුවක්ම ඉන්නවා. ඉතින් ඔන්න එක විලක් නම් දැක්කා. ඉතින් මේ විල් කිව්වට මේවා ලොකු වැව් වගේ තමයි තියෙන්නේ. මෙතන නම් ඇත්තටම පුංචි විලක් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි බලන්න. අපිට මේ පැත්තෙන් ගහන්න දියවන් ඕක. යාළුවෝ දැන් පැයක් විතර ඇවිල්ලා තියෙන අපිට තාම කිසිම සතෙක් නම් දැක ගන්න හම්බුනේ නැහැ. මොනරෙක් කැරෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකක් හරි හම්බ වෙයිද කියලා. ඉතින් අපිට වටපිටාව නම් මාරු ලස්සනයි. නමුත් තාම කිසිම සතෙක් මෙන්න ඉතින් යාළුවනේ වඩු කුරුළු කූඩු. බලන්න ගහේ හැම තැනම ලස්සනට හදලා නේද?
ඔන්න යාළුවනේ ඝන කැලාව ඇතුළට ඇතුල් වෙන්න තමයි දැන් හදන්නේ. ඉතින් අලි බෙටි නම් තියෙනවා හැමතැනම. ඒ කියන්නේ අනිවාර්යෙන් ළඟම අලිත් ඉන්න ඕනේ. ඉතින් මේ හරිනම් දිගටම තියෙන්නේ කැලේ සම්පූර්ණයෙන්ම බලන්න පාර විතරයි තියෙන්නේ දෙපැත්තටම පේන්නේ නැහැ ගස් කොළන් වලින් වැහිලා ගිහින් තියෙන්නේ. ඔන්න යාළුවනේ බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. හරියට නිකන් බාහිර ලෝකයෙන් මිදිච්ච වෙනම ලෝකයක අපි ඉන්නවා වගේ තමයි මේ හරියට ආවම නම් දැනෙන්නේ. ඉතින් යාළුවනේ ඔය ඉන්නේ මගේ ලොකු මල්ලි. ලොකු මල්ලි නම් මාරම ට්‍රැවලින් පිස්සෙක්. ගොඩක් වෙලාවට ලොකු මල්ලි ඇවිදින්නේ කඳුවල. ඒ කියන්නේ නකල්ස් වල, හෝටන් ප්ලේන්ස් වල, ශ්‍රීපාද අඩවියේ රක්ෂිත ඇතුලේ තමයි මිනිහා කැම්ප් කරන්නේ. හැම වීකෙන්ඩ් එකකම කොහේ හරි තියෙන කන්දක් උඩකට කැලයක් අස්සකට මිනිහා රිංග ගන්නවම තමයි සිග්නල් කඳුලක්වත් නැති ප්ලේසස් වල ආගියතක් නෑ වගේ තමයි ඊට පස්සේ ඉන්නේ. මල්ලිගේ YouTube channel එකක් තියෙනවා වැඩියෝ මේන්ටේන් කරන්නේ නැහැ යාගේ බිසි ෂෙඩියුල් එක. මම ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් එකේ දාලා තියන්නම්. ඉතින් අපි මේ ආපු විල්පත් නම් ඕන කෙනෙක්ට වාහනින් ඇවිල්ලා ඉන්න පුළුවන්නේ. නමුත් මිනිහගේ channel එකේ තියෙන සාමාන්‍ය මිනිස්සෙට ලේසියෙන් යන්න බැරි ප්ලේසස් වල, ඒ කියන්නේ නකල්ස් වල කැලේ ඇතුලේ තියෙන දියඇලි කඳු මුදුන් වල වීඩියෝස් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ලස්සන වීඩියෝස් තියෙනවා. ඉතින් බලන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා එහෙම නැහැ. බලන්නකෝ අපේ සෆාරි ඩ්‍රයිවර් යන යෑම. I'm a rider කියලා මිනිහා යනවා යෑමක් මේ කැලේ ඇස්සේ. ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ වෙනම පරිසර කලාපයක. නිකන් වැල්ල වගේ සුෂ්ක කලාපීය ලක්ෂණ තමයි තියෙන්නේ. අපි ආයි කැලෙන් එළියට ආවා. ආනේ ආයි කැලේ ඇතුළට යන්නේ. මේ වතුරු දින් කපපු කැලලක්ද දන්නේ නැහැ. ඔන්න ඉතින් යාළුවනේ කොකෙක් ඉන්නවා. බලන්නකො වතුර වලේ මාළුවෙක් අල්ලන් කන හැටි. පාලම් කොකෙක්ද දන්නේ නැහැ. ඔන්න බලන්නකො දැන් අර හරිය වේලිලා ගිය වැල්ල වගේ තිප්පට සුෂ්ක කලාපය වගේ මෙන්න ආයමත් වගුර වගේ මේ හරිය තවත් වෙනස් පරිසර කලාපයක්.
ඔන්න ඉතින් ලස්සන මුව රංචුවක් ඉන්නවා. ඉතින් මචං මේ මුවෝ මෙහෙම රංචු ගහිලා ඉන්න තැන්වලට සාමාන්‍යයෙන් කොටි එනවා කියලා කියනවා. ඒ කියන්නේ කොටි ගැවසෙනවලු මේ හරිය. ඉතින් අපිත් දැන් බලන් ඉන්නේ කොටියෙක් මේ හරියට එයිද කියලා. ඔයාලට පේනවා ඇති අර එක මුවෙක් බලන්න තනකොළ කන ගමන් ඊටමත් විමසිලිමන්ත බවකින් ඉන්නවා. මං හිතන්නේ එයා ඒ දේ වෙන්නේ නැති බලාපොරොත්තු වෙන්නේ. ඔන්න යාළුවනේ තව විලක් කිව්වට මේක නම් විශාල වැවක්. ඉතින් මේ හරිය පරිසරය අර තිබ පරිසර කලාපයන්ට වඩා තවත් වෙනස්. ඉතින් මං කිව්වනේ විල්පත්තුව කියන්නේ සත්තු විතරක් නෙවෙයි මාරම ලස්සන පරිසර පද්ධතියක්. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් යාළුවනේ ඔන්න තිනවා තවත් විලක්. බලන්න මෙතනත් මාරම ලස්සනයි. මෙතන ඇත්තටම යාළුවනේ ටවර් එකක් වගේ හදලා තියෙනවා. ඔයාලට උඩට නැගලා වීඩියෝ කරන්න. අවසනාවට මට ඒ ටවර් එකේ වීඩියෝ එකක් ගන්න බැරුණා. ඒක උඩ ඉඳන් තමයි මම මේ වීඩියෝ එක ගන්නෙ. ඉතින් එතනට ගියා මෙන්න මේ වගේ මාරම ලස්සන view එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ෆොරිනර්ස්ලා නම් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. හැමෝගෙම මූණු මැලවිලා ගිහිල්ලා වගේ. මං හිතන්නේ කාටවත් තාම කොටියෙක් අලියෙක්වත් හරියට බලා ගන්න වෙලා නැති බවක් තමයි පේන්න තියෙන්නේ මේ මූණු වලින් නම් කියවෙන්නේ. ඉතින් යාළුවනේ විල්පත්තුවෙන් පස්සේ අපි යනවා සුන්දර කල්පිටියට. අතිශයින් සුන්දර වෙරළ තීරයක්. ඉතින් ඔයාලට පෙන්වන්න සෑහෙන දේවල් තියෙනවා. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනත් එක්කම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක. ඉතින් යාළුවනේ දැන් පැය දෙකක් විතර අපි සෆාරි රයිඩ් එක ගියා. නමුත් අපිට මොනරෙක් මුවෙක් දැක්කා. ඊට පස්සේ අලි කොටි නම් මුකුත් දකින්න හම්බුන්නේ නැහැ. ඉතින් කමක් නැහැ. ඉතින් එක්ස්පීරියන්ස් එකක් හොඳ. මොකද හරිම ලස්සන පරිසර කලාපයක්. ලස්සන වැව් තියෙන. එතකොට සත්තුත් ඉන්නවලු. නමුත් අර මේ දවස්වල වැහි දෙක තුනක් වැටිච්ච හින්දා සත්තු එළියට එන්නේ නැල්ලු. කැලේ ඇතුළටලා ඉන්නවලු. නමුත් අර පායන කාලයක් වගේ වුණා නම් සත්තු සාමාන්‍යයෙන් එළියට එනවලු වතුර හොයාගෙන එද්දි. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් තව පැයක් යන්න තියෙනවා. බලමු අපේ වාසනාවට කවුරු හරි සතෙක් අපිට හම්බ වෙයිද කියලා. ඉතින් යන්න අපි ඉස්සරහට. ඉතින් යාළුවනේ රයිඩ් එක ඉවර කරලා අපි ලන්ච් එක ගන්න ආපහු පුත්තලමට ආවා. ඉතින් මේක තුවාන්ස් ෆුඩ් කලෙක්ෂන් කියලා මුස්ලිම් කඩයක්. ඉතින් Google රේටින්ග්ස් වලින් තමයි කඩේ හොයාගත්තේ. ඉතින් ඇත්තට මෙතන කෑම නම් නියමයි. මාරම රසයි. ඉතින් පුත්තලම එන කෙනෙක්ට කන්න අපි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. හරිම පිරිසිදුයි. ඒ වගේම පිළිවෙලයි. ඉතින් යාළුවනේ ඔන්න අපි කල්පිටියට ආවා. ඉතින් කල්පිටිය කියන්නේ ලංකා සිටියේ පුත්තලමට එහා පැත්තෙන් තියෙන අත වගේ කෑල්ල. ඉතින් අර්ධද්වීපයක්.
ඉතින් කල්පිටිය හැමතැනම මෙන්න මේ වගේ සුළම් බලාගාර තියෙනවා. මං හිතන්නේ මෙහෙට හමන හුළඟත් එක්ක වෙන්නේ නැති මේ විදිහට බලාගාර හදලා තියෙන්නේ. ඒ වගේම කල්පිටිය ඉතාමත් ප්‍රසිද්ධයි කයිට් සර්ෆින් වලට. ඉතින් මං හිතන්නේ කයිට් සර්ෆින් වලටත් හොඳ හුළඟක් ඕනේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මේ විදිහට හුළම් බලාගාර හැමතැනම ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ මල්ලිලා දෙන්නගේ මල වතේ බේරෙන්න බෑ මේ කැරගෙන හුලම් පෙත්තක් යටට ගිහිල්ලා බලන්න ඕනි කියලා. ඉතින් මොනා කරන්නද ආවා. ඇත්තටම හුලම් පෙත්ත යටට ආවට පස්සේ තමයි මේකේ විශාලත්වය ඇත්තටම තේරෙන්නේ ගයිස්. ඉතින් ඒ වගේම ප්ලේන් එකක් වගේ හරිම සද්දෙයි. ඉතින් අඹේ වෙලත් මේ වගේම සුළම් බලාගාරයක් තියෙනවා ඔයාලා දැකලා ඇති. ඉතින් මම ඒක නම් ඕන තරම් දැකලා තිනවා. නමුත් මෙච්චර යටට ගිහිල්ලා දැකලා තිබෙන්නේ නැහැ. ඉතින් බලන්නකො සද්දේ කොහොමද කියලා. මං කියන්නේ ප්ලේන් එකක් වගේ තමයි සද්දේ. ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා අපි අද රැයට නවාතැන් ගන්න තැනට හිරු බීච් රිසෝට් කියලා තමයි මේ ප්ලේස් එකට කියන්නේ. කල්පිටිය තමයි තියෙන්නේ බීච් එකයි නෙම. ඉතින් අප්පම වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙම දුන්නා රූම්ස් ටික රෙඩි කරලා දෙනකන්. ඉතින් මෙන්න මෙහෙම තමයි ගයිස් අපේ රූම් එක තියෙන්නේ. ඉතින් ඇතුල් වෙනකොටම සේෆ් චබ් එකක් තියෙනවා. ඒ වගේම වොෂ්රූම් එකට ගියොත් බාත් ටබ් එක තියෙනවා. සිංක් එක ෂවර් එක ඒ විදිහටම කියන්නේ ෆැසිලිටිස් ටිකක් තියෙනවා. ඒ වගේම ටීවී එකක් තියෙනවා. කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ටී කොෆී හදාගන්න කෙටල් එකක් තියෙනවා. වොටර් බොටල්ස් තියෙනවා. ටී බෑග්ස් සුගර් බෑග්ස් ඒවත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ දේ තමයි ගයිස් අපි වැඩිපුරම ආස කරන අපිට තියෙන සුපිරිම ෆැසිලිටි එක. අපිට තියෙනවා සී විව් එකක්. ඉතින් කල්පිටිය බීච් එක තමයි පේන්නේ. ඈතින් වැලි පරයක් පේනවා. ඉතින් මේ බීච් එකේ ගයිස් ඔය ඈත පේන වැලි පරේ ගාවට වෙනකම්ම පයින් යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මුහුද එච්චර ගැඹුරු නැහැ. වැලි පරයක් තමයි දිගටම තියෙන්නේ කියලා කියන්නේ. අපි නම් ඉතින් ඒක කරන්න ගියේ නැහැ. ඔන්න තියෙනවා ගයිස් කල්පිටිය බීච් එක. බලන්න සන්සෙට් එකත් එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ බීච් එක වැඩිය ප්‍රසිද්ධ නැහැ ලංකාවේ සංචාරකයින් අතර වගේම විදේශීය සංචාරකයින් අතර. නමුත් අතිශයින්ම සුන්දර වෙරළ තීරයක්. ඉතින් යාළුවනේ අපිට කයිට් සර්ෆින් වීඩියෝ එකක් ලෑන්ඩ්ස්කේප් විදිහට ගන්න අමතක වුණා මගේ අත්දැකීමකින්. ඉතින් මේ පෝර්ට්‍රේට් ෂොට් එකකින් ක්‍රොප් කරලා ගත්ත වීඩියෝ එකක් තමයි ඔයාලට පෙන්වන්න ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේක ක්ලියර් නැති වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ කල්පිටිය සීසන් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ජනවාරි ඉඳන් අප්‍රේල් වගේ වෙනකන්ලු. එතකොට ඩොල්ෆින්ලා බලන්න තල්මස්සු බලන්න හොඳම බීච් එක කියලා මම ඔයාලට කිව්වා. සෑහෙන ඩොල්ෆින්ස්ලා ඉන්නවලු. ඉතින් අපි අද රැයට කල්පිටියේ ඉඳලා හෙට යනවා බෝට්ටුවෙන් බත්තලංගුණ්ඩුව දූපතට වගේම උච්චමුනි තුඩුවට. ඉතින් මේ ලංකාවමද කියලා හිතාගන්න බැරි තරමට ඇස් අදාහගත නොහැකි ලස්සන ප්ලේස් එකක්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපේ ඒ බෝට් රයිඩ් එක ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න අපිව subscribe කරලා තියාගන්න. අදට අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙන තෙක් බලපු ඔයාලට.